ඔව් අපි නැවතත් යමු වෙනවා ක්‍රීඩා භූමිය තුල බගිතාඩේ සිරාජ් ට්‍රිට් කඩුල්ලක් ලබා ගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා සිරාජ්ට සුපර් චැම්පියන්ස් කණ්ඩායමේ නවක පිටිකරුවා සාජිත් බගිතාඩේ ප්‍රථම ට්‍රිට් කඩුල්ල එමත් නැත්නම් හැට්‍රික් ලබා ගැනීමේ අවස්ථාව බලමු මේ තරග බාලාවේ ප්‍රථම ට්‍රිට් කඩුල්ල ලබා ගැනීමේ වාසනාව පන්දු යවන්න ඔහුට අවස්ථාවක් හිමි වේද කියලා අපි බලමු. සිරාජ් පිටිය සකස් කරනවා long on long off සහ mid wicket gully point extra cover squiling වගේම point වෙන සෝදාන වෙනවා සාජිත් දෙවෙනිවා සිරාජ් ඕහෝ ආරක්ෂාකාරී අනුගමනයක් අතිරේක ලකුණක් සමග කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි. නැවත සුදානම් යමු කරා පන්දුවක් තමත් හොඳ පන්දුවක් ලකුණු සංඛ්‍යාව 10යි. තවත් හොඳ පන්දුවක් පන්දුවාරයේ අවසානයි. මෙන්න තුන්වන පන්දුවාරය යෙවීම සඳහා දැක්ක දෙබාගෙන තිබෙන අංක 31 නිලැඳුමට හිමිකම් කියන ක්‍රීඩකයා යමු කරනා පන්දුවක් අසෝට සාර්ථක බහරක් ඉහළින්මයි පන්දුව ඇදියන්නේ ක්‍රීඩකෙක් තිදෙනෙක් උත්සාහ දරනවා නමුත් උත්සාහය අතහැර දමනවා මේ මොහොතේ කසුන්ගේ වගිතානේ අවශ්‍ය කඩුල්ලක් තමා අතහැර දැමුනේ වගිතානේ අතහැර දැමුණා අවශ්‍ය කඩුල්ල ඒ අනුව ලකුණු දෙකක් පැතිමාරු වුණා. සමාවෙන 1 ලකුණක් පමණයි පැතිමාරු වුණේ. 1 ලකුණයි ලකුණු සංඛ්‍යාවට. ඒ 11 වෙනි ලකුණ හැටියටයි මා විශ්වාස කරන්නේ. නිල ලකුණු පූර්ව හැටියට රිල්වාන් මහතා බාබිඩොස් කණ්ඩායමේ අතීතය මතක් කරන රිල්වාන් අද දවසේ මේ ලකුණු පූර්ව අපිට සහයෝගය හැටියට ලබා දෙනවා. 1 ලකුණක් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි. මේ මානිංගල පුරවරයට මේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන්නේ බාබිඩොස් කණ්ඩායම. මේ බාබිඩොස් කණ්ඩායමේ මතකය අපිට ගෙනෙනවා රිල්වන් රයන් සෙරමික් අෆ්නාන් සෙරමික් අධිපති මොහමඩ් රිල්වන් අද දවස් අපිට ලකුණු සටහනේදී සහයෝගය දක්වනවා. ඒ අතරතුරදී තවත් හොඳ පන්දුවක් ලකුණක් ලබා ගැනීමට හෝ අවකාශයක් ලැබෙන්නේ නැහැ. මේ නිවේදනය මොහමඩ් රවුසාන් කොතැන සිටියොත් ඒ ස්ථානයට වාර්තා කරන්න. වගේ කටහඬ ඇසෙනමානේ සිටිනවා නම් මොහමඩ් රවුසාන් ස්ථානයට වාර්තා කරන්න. මොහමඩ් රවුසාන් එහෙමත් නැත්නම් මොහමඩ් ශාකිර් කවුරු හරි කෙනෙක් ඇකිතාක් බණි ස්ථානයට වාර්තා කරන්න. නැවත සුදාන. ඕ තවත් හොඳ පන්දුවක්.
වියතරතුරදී කණ්ඩායමේ නායකයා දැන් සූදානම් පන්දු යැවීම සඳහා මොහමඩ් රිල්ෂාඩ් අංක 3 නිල ඇඳුමට හිමිකම් කියන ක්‍රීඩකයා දැන් සූදානම් වෙනවා සාජිත් යම් කරනවා සාජිත් ෆෝල් ටෝස් පන්දුවක් මොකද දන්නේ උඩ පන්දුවක් රැක ගන්නවා සාජිත් යනවා කඩුළු රකින්න ගයන්ට උඩ පන්දුවක් ලබා දීමෙන් ඔහුගේ ඉනිම අවසන් කරනවා සාජිත් ඒ අනුව නවක පිටිකරුවා කුමාර දැන් කෙමින් ළඟා වෙනවා ක්‍රීඩා භූමිය තුල කුමාර සමග අත්වල් බැඳ ගන්නවා පිටිහර්මේදී කසුන් අංක 10 සහ අංක 26 ක්‍රීඩකයා දෙපළම දකුණත් සහ වමත් පිටිකරුව මේ අවසාන මොහොතේ දැන් ක්‍රීඩා භූමිය තුල රැඳී සිටින්නේ ක්‍රියාත්මක වෙන්නේ සිව්වන තරඟයේ සිව්වන පන්දු වාරයේ ලකුණු සංඛ්‍යාව ලකුණු පූර්ව ලකුණු 12යි ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි. එවත සූදානම් රිල්ෂාඩ් යොමු කරනවා කුමාරට පාර කෙල්ල කරනවා ස්ක්වයර් දෙසටයි පන්දු වැදී යන්නේ. ලකුණු 4ක් විය යුතුයි. අපිට සහයෝගය දක්වන ලකුණු 4ක් බවට. විනිශ්චයකාරතුමා සංඥාව ලබා දෙනවා ලකුණු 4ක් බවට. ඒ ලකුණු 4ක් සමග කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් දක්වා ඉහළ නැංවී තිබෙනවා. එනම් සියලුම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් වෙතටයි මේ විශේෂ නිවේදනය. අද දවස පවත්වන මේ අවසාන තරගයයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ අනතුරුව තවත් තරගයක් අපි අද දවස පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා. එනම් හෙට දවස හරියට මුදෑස්සන 8:30 වෙදී ප්‍රථම තරගයේ කාසිය වාසිය උරකා බලන බව සඳහන් කරනවා. ඒ අනුව හෙට උදෑස්සන ප්‍රථම තරගය United Kings කණ්ඩායම සහ Rising Titans කණ්ඩායම අතරයි ප්‍රථම තරගය. හරියට මුදෑස්සන 8:30 වෙදී කාසිය වාසිය උරකා බලන බව අපගේ සංවිධායක මඩුල් තීරණය කර තිබෙනවා. ඒ නිසා United Kings කණ්ඩායමේ නායකයා සහ Rising Titans කණ්ඩායමේ නායකයා දෙපළටමයි මේ විශේෂ ඉල්ලීම සහ ආරාධනය. හෙට උදෑසන 8:30ට අනිවාර්යයෙන්ම මේ කාසිය වාසිය උරකා බලන ස්ථානයට වාර්තා කරන්න. හෙට දවස් තරග 16ක් තිබෙනවා මේ තරගමාලා නිම කිරීමට. එනම් ඔබගේ ප්‍රමාදය අපිට සිදු වේවි පන්දු කප්පාදු කිරීමට හෝ පන්දු වාර කප්පාදු කිරීමට. ඒ සිදු නොවූ වේවා අපි ප්‍රාර්ථනා කරනවා. එනම් හරියට මුදෑසන 8:30 වෙදී අපි සමග සම්බන්ධ වෙන්න. ඒ අතරතුරදී තවත් හොඳ පන්දුවක් යොමු කරන ලකුණු අතරට ගියා ස්කාසු. අරක් එල්ල කර ෆුල් පාරක් රකිතන්නේ. පසුපාදෙන් ෆුල් පාරක් එල්ල කර ස්ක්වයර් දෙසට. ඒ අතරතුර විනිශ්චයකාරතුමා ලකුණු 4ක් බවට සංඥාව ලබා දෙනවා. ඒ ලකුණු 4ක් සමග කණ්ඩායමේ මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. මෙන්න අවසාන පන්දු වාරයේ වීම සඳහා දැක්කදමා තිබෙනවා නවක පන්දු යවන්නේ අංක 99 ක්‍රීඩකයා දැක්කදමා තිබෙනවා ඉන්ෂාම් කැදමා තිබෙනවා අංක 99 ක්‍රීඩකයා. යම් උපදේශක් ලබා දෙනවා නායකතුමා. ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි 21යි සමා වෙන්න ලකුණු 21යි. යම් උපදේශක් ලබා දී තිබෙනවා මොහමඩ් ඉම්ෂාන් අංක 99 පන්දු යවන්න වමත් පන්දු යවන්නේ මගේ තනේ රවුන්ඩ් විකට් ආකාරයෙන් පන්දු යොමු කිරීම සඳහා සූදානම්. වමත් පිටිකරුවාටයි මේ පන්දු යොමු කරන්නේ කුමාර දැන් සූදානම්. ගෙවි ගිය අවුරුද්දේ හොඳම පන්දු යවන්නාට මේ නිල ලාංඡනය ලබා ගත්තේ කුමාර. අද දවසේ වමත් පිටිකරුවා හිටියට ස්ක්වයර් ලෙස පන්දුවේ තියෙන උඩ පන්දුවක් රැක ගන්නවා. උඩ පන්දුව සුරකිව රැක ගන්නවා. ඒ අතරතුරදී කෙටි පන්දුවටයි ඒ පහර එල්ලුණේ. ඒ පහරක් සමග අගේ තනෙක් සකව කලාපේ පන්දු රැකී මේ ක්‍රීඩකයා පන්දුව රැක ගැනීමක් සමග කුමාරගේ ඉනිම අවසන් වෙනවා. ඒ අනුව කුමාරේ අවසන් වීමත් සමග නවක පිටිකරුවා හැටියට ක්‍රීඩාගාරයේ පැමිණීමට සූදානම් වන්නේ මොහමඩ් රිස්මි අංක 7 රිස්මි දැන් සෝදානම් කැඳවා ගන්නවා නවක පිටිකරුවා හැටියට. මානිංගල පුරවරේ රාත්තණ්ඩියේ නැකම් කියන මොහමඩ් රිස්මි වමත් දකුණත් පිටිකරුවා අද දවසේ මේ මානිංගල පුරවරේ තමාගේ අවස්ථාව ලබා ගන්නවා ප්‍රථම අවස්ථාව හැටියට බදකින්. එයනුව ඉම්ෂාන් ටෙරිහිව ඉම්ෂාන් අංක 99 රිස්මිට ඉම්ෂාන් සහ රිස්මි මෙන්න පන්දු පිළිගැනීම සඳහා සෝදානම්. දකුණත් පිටිකරුවා සෝදානම් වෙනවා පන්දු පිළිගැනීමට. මොහමඩ් ඉම්ෂාන් අංක 99 ක්‍රීඩකයා දැන් සෝදානම් වෙනවා ප්‍රධාන විනිශ්චයකාරතුමා පසු කරමින් තිබෙනවා.
යොමු කරනවා පන්දුවක් පාරක් එල්ල කරනවා. හරියකාර පිටේ දැවෙටෙන්නේ ඒ අනුව වගේ තරි දුවද්දී දෙවියාමට හසු කරගත්තාද දෙවි ගියේ ක්‍රීඩකෙක් හැටියට විනිශ්චයකාරතුමා අපිට සංඥාව ලබා දෙනවා. ඒ අනුව දෙවි ගියේ ක්‍රීඩකෙක් හැටියට විනිශ්චයකාරතුමාගේ තීරණය ලබා දෙනවා. ඒ අනුව ක්‍රීඩකෙක් දෙවි යනවා කසුන්ගේ ඉනිම අවසන් වෙනවා මේ මොහොතේ. ඒ අනුව කසුන් දෙවි ගියේ ක්‍රීඩකෙක් හැටියටයි අපිට සංඥාව ලබා දෙනවා විනිශ්චයකාරතුමා. විනිශ්චයකාරතුමාලාගේ තීරණයට අනිවාර්යයෙන්ම හිසනම ක්‍රීඩා කළ යුතුයි සෑම ක්‍රීඩකයෙම. අනිවාර්යයෙන්ම විනිශ්චයකාරතුමාලාගේ තීරණයට හිසනම ක්‍රීඩා කළ යුතුයි. කසුන් දෙවි යනවා දුවද්දී දෙවියාමට හසු කරගත්තා යනුව කසුන්ගේ අඩුපාඩු පිරවීම සඳහා තවත් ක්‍රීඩකෙක් කැදවා ගැනීමටයි මේ සෝදානම් වන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි. හැකිතා ඉක්මනින් පිතිකරුවා වාර්තා කරන්න වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා හැකිතා ඉක්මනින් ක්‍රීඩා භූමිය දෙසට වාර්තා කරන්න. පාසල් ක්‍රීඩකෙක් දැක්කදවා ගන්නවා රසින්. පාසල් ආදි ශිෂ්‍යෙක් හැටියට කැදවා ගන්නේ රසින්. රාසිම්ම කැදවා ගන්නවා. චීනා චීනා දැන් සෝදානම් ලකුණත් පිතිකරුවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි. ඉනිමේ අවසාන පන්දුව යවීම සඳහා සෝදානම් ඉන්චම් චීනා 6 පාරක් එල්ල කර තවත් පාරක් එල්ල කරනවා 1 ලකුණක්.
ලකුණු සංඛ්‍යාව ලකුණු 29ක් ලබා ගත යුතුයි. ගයන් සමග ෆස්ජාන්. ගයන් සමග ෆස්ජාන්. දැන් සෝදානම් පද පන්දුවක් පාදයේ දෙවිටනවා පාදුව. කුමාර තවත් අලංකාරී ඉල්ලීමක් මේ ක්‍රීඩා භූමිය තුළ අලංකාරී ඉල්ලීමක් මගේ දන්නේ ජාත්‍යන්තර පිටියටත් පවා වෙනස් ඉල්ලීමක් කරා කුමාර අංක 26 ක්‍රීඩකයා සාර්ථක ඉල්ලීම සුබවතනවා ඉල්ලීම දිගටම කරගෙන යන්න. ඒ අනුව ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම පන්දුව සාර්ථකයි. ඒ අනුව ගයන්ට රේවයි පන්දුව යොමු කරන්නේ. දෙවෙනවා තවත් පන්දුවක්. අතිරේක ලකුණක් පූජා වෙනවා පිටියේ නිවෙතටයි පන්දුව යොමු වෙන්නේ. ඒ අනුව ප්‍රධාන විනිශ්චයකාරතුමා අතිරේක ලකුණ සංඥාව ලබා දෙනවා. තවත් ලකුණු 28ක අඩුපාඩුවක්. ඒ අනුව තවත් ලකුණු 28ක් අවශ්‍යයි. ගයන් සහ ෆස්ජාන් අංක 18 සහ ගයන් සුපුරුදු පරිදි ගයන්ගේ රිද්මය සහ ගයන්ගේ සුපුරුදු විලාසය අපිට නැරවීමට පුළුවන්ද කියලා බලමු. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි. කුමාර දැන් සූදානම් දෙවෙනිවා යොමු කරනවා පන්දුවක්. ඕ සාර්ථකයි. නිලකුණු පන්දුවක් යොමු කරා. අවගිතන්නේ ලකුණු 4ට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මා පෙර සඳහන් කරා ගෙවි ගිය අවුරුද්දේ සුපර් පන්දු යැවීමේදී හොඳම පන්දු යවන්නාට හිමි ලාංඡනය තමා සතු කරගත්තේ කුමාර. අංක 26 උට හැකියාව ලැබෙවිද මෙවැනි අවස්ථාවේදී මේ අවුරුද්දේ ওই අවස්ථාව සතු කර ගැනීමට මෙට සූදානම් වෙනවා. නැවතත් ගයන්ට යොමු කරා පන්දුවක්. ස්ක්වයර් දෙස මිඩ් විකට් කලාපය ඔස්සේ කසුන් එකවරම පන්දුව රැකගෙන බාර දෙනවා. ඉක්මන් ලක්ම වේගයෙන් පන්දුව උවමාරු කරගත්තා. ඊටවත් විදුලි වේගයෙන් කිව්වොත් මාඩි වරදී 140ක වේගයකින් පන්දුව උවමාරු වුණා. ක්‍රීඩා භූමිය තුල මේ මධ්‍යකාමී වේලාව ගොස් තිබෙන මේ වේලාවේ එන්නම යම් කලවර තත්වයක් තමයි ක්‍රීඩා භූමිය තුල තිබෙන්නේ. ෆස්ට් දකුණත් පිටි කරව. දැන් සූදානම් තුම්මෝදර ප්‍රදේශයේ නැකප් කියන ෆාස්ට් යොමු කරනවා පන්දුව බරකල්ල කරා ලොන් ඔන් දෙසටයි පන්දුව ඇදියන්නේ එක ලකුණක්. ආශ්‍රෆ් මොහමඩ් අෂර් පන්දුව පෙරලා බාර දෙන විට ඉක්මන් ලකුණක් ප්‍රතිමාරු වෙනු. ඒ ලකුණක් හිමි වෙන්නේ ෆස්ට්ට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි. ලකුණු 5යි ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි. එක් පන්දු වාරයයි නිමාව දුටුවේ. තවත් ලකුණු 24ක් අවශ්‍යයි පන්දු වාර 4ක් තුලදී. එනම් පන්දු 20ක් තුලදී ලකුණු 24ක් අවශ්‍යයි. ෆස්ට් ගයන් නැමැති තර්ජනාත්මක පිටිකරුවන් හමු වේ සුළු ලකුණු ප්‍රමාණයක් කොමන ආකාරයේද රැකගැනීමේද මොහමඩ් රවුසාන් දැක්කද බා ගන්නවා පන්දුව යවීම සඳහා. මොහමඩ් රවුසාන් අංක 55 ක්‍රීඩකයා දැන් සූදානම් යොමු කරනවා ෆස්ට් උඩ පන්දුවක් රැකගැනීමට දාවුද් ඉබ්‍රාහිම්ට හැකියාව ලැබුණේ නැහැ. දාවුද් ඉබ්‍රාහිම් උත්සාහ දරුවාට නමුත් සාර්ථක වුණේ නැහැ. උට එකවරම පන්දුව ලබා ගැනීම. කුමාර යම් උපදේශක් ලබා දී තිබෙනවා දාවුද් ඉබ්‍රාහිම්ට. අපි බලමු ඔහුගේ නම මේ විදිහ මාරු කර තිබෙනවා. උපැන්න සහතිකයත් මාරු කර තිබෙනවා මේ අවස්ථාවේදී. ෆස්ට් එරෙහිවයි පන්දු යොමු කරන්නේ. දැන් සූදානම් අංක 55. රවුන්ඩ් විකට් ආකාරය ඔස්සේ මම හිතන්නේ පිටතටම ලබා ගැනීම හැකියාව තිබුණා නමුත් සාර්ථක වුණේ නැහැ. මුළුමනින්ම පරාජයටපත් වෙනවා. ඌ හිතා ගන්නට බැරි ආකාරයටයි පන්දු යොමු වෙන්නේ. නමුත් මෙවැනි අවස්ථාවේ පන්දුවට පහරින් ලැබීම කිසිසේත් අනුමත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සාර්ථක පන්දුවක්. යාදුර්දී කෙටි පන්දුවටයි පහරින් ලැබුණේ. සාර්ථකයි ඒ පහර ස්ක්වයර් සහ මිඩ් විකට් කලාපය වර්ණවත් කරනවා. ඒ අනුව ඒ 6 පාරක් සමග රවුසන්ට එරෙහිව ඒ පිට ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි. ඒ අනුව තවත් ලකුණු 18ක අඩුපාඩුවක්. තවත් ලකුණු 18ක අඩුපාඩුවක්. රවුෂා නැවත සූදානම්. තවත් හොඳ පන්දු යවන්නේ රවුෂා මානිංගල පුරවරේ බිහිවුණු අති දක්ෂ තුන් ඉරියව්වේ කැපී පෙනෙන ක්‍රීඩකෙක් රවුෂා දැන් සූදානම් යොමු කරනවා. තවත් මගේ තනි පිටියේ නිවතට විසි වුණාද නැහැ. විනිශ්චයකාරතුමා නිහඬයි. ඒ අනුව අවශ්‍යපාති විනිශ්චයක් ලැබෙනවා අපිට උදෑසන සිට. ඒ විනිශ්චයකාර දෙපළට ස්තුතිය පුද
කරනවා මෙවැනි තරක බාලාවේ අපිට විනිශ්චය ලබා දීම සම්බන්ධව මෙන්න සූදානම් යොමු කරනවා තවත් පාන්දුවක් අලංකාරී පාරක් long on සහ සුපර් 6 කලාපේ ආසන්නමයි පන්දුව යොමු වෙන්නේ ඒ අනුව ඒ හය පාරක් සමග කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු පූර්ව ලකුණු 17ක් දක්වා වැඩි කර ගැනීමට සමත් වුණා. ඒ අනුව අලංකාරී පාරක් සමග ලකුණු 12ක් අවශ්‍යයි ජයග්‍රහණය වෙනුවෙන්. මා සඳහන් කරා මේ ගයන් නැමැති තර්ජනාත්මක පිටිකරුවන් හමුවේ මෙවැනි පහසු ෆුල් ටෝස් සහ සාමාන්‍ය පන්දු වාර එවීම කිසිසේත් අනුමත කිරීමට හැකියාවක් නැහැ මෙවැනි සීමිත පන්දු වාර ලීග් තරග බාලාවේදී. ඒ අනුව අනිවාර්යයෙන්ම එක් කණ්ඩායමක් තරග 3ක් හෝ 4ක් ජයග්‍රහණය කළ යුතුයි මීළඟ අදියරට ගමන් කිරීමට නම්. මෙන්න සූදානම් වෙනවා කසුන්. කරනවා ආරක්ෂාකාරී පාන්දුවක් ලකුණක් ප්‍රතිමාරු වෙනවා. ඒ අනුව මං හිතන්නේ සහය පිටිකරුවාට වාසනාව සහ අවස්ථාව ලබා දෙනවා ගයන් ක්‍රීඩකයෝ. ඒ අනුව ෆස්ට් යන්ට අවස්ථාව තිබෙනවා මෙව පන්දු වාර හමුවේදී මේ තරගයේ නිමා කිරීමට උට හැකියාවක් ලැබෙයිද අපි බලමු. මෙන්න කසුන් දැන් සූදානම් රවුන්ඩ් විකට් ආකාරයේ පාරක් එල්ල කරනවා ඉදිරියට පෙන පහරක්. නමුත් ලකුණු අතරේ එක ලකුණකට සීමා වෙනවා. ඒ ලකුණ හිමි වෙන්නේ ෆස්ට් යන්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 6 පහරවල් දෙකක් සමග ලකුණු 14යි. කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 19ක් දක්වා ඉහළ බිත් තිබෙනවා. තවත් ලකුණු 10ක අඩුපාඩුවක්. පාරක් එල්ල කරා. ඒ අනුව ජයග්‍රහණය මේ වෙද්දී තමා සතු කරගත්තා සුපර් චැම්පියන්ස් කණ්ඩායම. ඒ අනුව මේ විශේෂ නිවේදනය හෙට උදෑසන 8:30 වෙද්දී ප්‍රථම කාසිය වාසිය අපි උරකා බලනවා. එනම් ඒ කාසිය වාසිය උරකා බැලීමේ සඳහා යුනයිටඩ් කිංස් කණ්ඩායම සහ රයිසිං ටයිටන්ස් කණ්ඩායමටයි මේ විවෘත ආරාධනය හෙට උදෑසන 8:30 වෙද්දී ප්‍රථම තරගය අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එනම් ඔබගේ ප්‍රමාදයේ නිසා හෙට දවසේ අපිට පන්දු සහ පන්දු වාර කප්පාදු කිරීමට සිදු වේවි. ඒ මගවා හරිමට නම් අනිවාර්යයෙන්ම කාල වේලාවට පැමිණිය යුතුයි. එහෙම නොවුනා නම් අපිට අද දවස වගේ මේ ප්‍රමාදයෙන් ආරම්භ කරොත් අනිවාර්යයෙන්ම හෙට දවසේ පන්දු කප්පාදු කිරීමට එහෙම නැත්නම් පන්දු වාර කප්පාදු කිරීමට සිදු වේවි. එනම් මා සඳහන් කර ඒ කණ්ඩායම් දෙකේ නායකයන් අනිවාර්යයෙන්ම උදෑසන 8:30 වෙද්දී අනිවාර්යෙන් පැමිණිය යුතුයි. තවත් ලකුණු දෙකක් අවශ්‍යයි. තවත් ලකුණு දෙකක අඩුපාඩුවක්. இந்த அறிவித்தல் நாளைய தினம் இரண்டாவது நாள் இறுதி நாள் போட்டி இன்ஷா அல்லாஹ் காலை 8:30 மணிக்கு நாங்கள் ஆரம்பிக்க உத்தேசித்திருக்கின்றோம். அந்த வகையில் யுனைடெட் கிங்ஸ் மற்றும் ரைசிங் டைட்டன்ஸ் அணிகளுக்கு இடையிலான போட்டி நடைபெற இருக்கின்றது. இந்த இரண்டு அணி தலைவர்களும் உங்கள் வீரர்களோடு சரியாக 8:30க்கு இந்த மைதானத்துக்கு வருகை தருமாறு அன்போடு வேண்டிக் கொள்ளப்படுகிறீர்கள். ඒ අනුව තවත් එක් ලකුණක් පමණයි අවශ්‍ය වී තිබෙන්නේ මේ තරගයේ ජයග්‍රහණය කිරීමට. ඔබගේ තඩේ ජයග්‍රහණය මේ වෙද්දී ළමා ගන්නවා කණ්ඩායම. ඒ අනුව ජයග්‍රහණය වාර්තා කරනවා සුපර් චැම්පියන්ස් කණ්ඩායම. ඒ අනුව ඒ කණ්ඩායමට සුබපතන අතර අද දවසට මෙතන අවසන් වෙනවා. එනම් හෙට උදෑසන ආරියටම 8:30ට මෙම ස්ථානයට වාර්තා කරන්න ප්‍රථම කාසිය වාසිය උරකා බැලීම. එනම් අපගේ විනිශ්චයකාරතුමන්ලා දෙදෙනාටම ස්තුතිය පුද කරමින් ඒ වගේම රුස්ටි සමග අපගේ CNS එනම් අපි මෙතින් ප්‍රථම දවස එනම් 2026 මානිංගල මෙන්න අපි එනම් 2026 මානිංගල ප්‍රීමියර් ලීග් එහෙමත් නැත්නම් MPL 7 වන අදියරේ ප්‍රථම දවස මෙතෙන් අවසන් කරනවා. එනම් උදෑසන සිට තරග 12ක් අපි පැවැත්වුවා මානිංගල මුස්ලිම් ක්‍රීඩා භූමියේ. ඒ අනුව ඊළඟ එනම් හෙට දවස විවේකී ඉරුදින උදෑසන 8:30 වෙනි ප්‍රථම තරගය අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එනම් සියලුම කණ්ඩායමේ නායකයන් සහ ක්‍රීඩකයන්ටයි මේ විශේෂ නිවේදනය හරියටම 8:30 වෙනි මානිංගල මුස්ලිම් ක්‍රීඩා භූමියට වාර්තා කරන්න හෙට දවසේ අවසාන තරග මාලාව
ආරම්භ කිරීමට එනම් අද දවස තුළ අපි සමග අත්වල් බෙදගත් මේ විනිශ්චයකාර දෙපළට ස්තුතිය පුද කරනවා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍රයේ අයිතිකරු සහ ඒගේ සහයෝගයට අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම MSDS කණ්ඩායම සහ MPL කණ්ඩායමේ සියලුම දෙනාටමත් ස්තුතියවන්ත පුද කරනවා. ඒ වගේම මා සමග විස්තරගතනයේදී මොහමඩ් රම්සාන් ඔබටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම CNS නාලිකාව CSN නාලිකාව එමත් නැත්නම් CSN මුහුණු පොත හරහා අපි උදෑසන සිට මේ තරග බාලාව සජීවී ලෙස ඔබට මුදා හැරියා. මේ තරග බාලාව සියලුම සිදුවීම් ඔබට නැරඹීමට ඒ CSN කණ්ඩායමේ රුස්ටි ප්‍රමුඛ එම කාර්ය මඩුලට අපගේ විශේෂ ස්තුතිය පුද කරමින් මානිගඩ වෙනවා. එනම් හෙට උදෑසන හමුවෙමු. හරියටම 8:30 වෙදී එක් වෙන. එනම් සජීවී ලෙස නැරඹී සියලුම දෙනා හරියටම උදෑසන 8:30ට පැමිණෙන්න මානිංගල මුස්ලිම් විදුගල් ක්‍රීඩා භූමිය දෙසට. එනම් MPL 7 වන අදියරේ අවසාන දවස 8 වෙනිදා හෙට උදෑසන 8:30ට හමුවෙමු. එනම් සියලුම දෙනාට සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා. මානිගඩ වෙනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.